වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි ටෙක් channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා HiSOTයට වගේම M60ට ගන් ස්කින් කීපයක්. ඉතින් ඉන්ක්යුබේටර් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගන් ස්කින් තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙතනින් එක ගන් ස්කින් එකක් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද? ඒ වගේම තමයි ඩයමන්ඩ් අඩු ගානින් ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න තියෙනවා. මේ වගේ අලුත් දේවල් එන්න කලින් අනිවාර්යෙන්ම මගේ TikTok එකේ නැත්තම් WhatsApp group වල එහෙම නැත්තම් channel එකේ දාන්න. ඉතින් ඔයාලා මේ තුනම සබ් කරලා බෙල් එක ඕල් කරලාම තියාගන්න. ඔයාලට ගොඩක් දේවල් මේ channel එකෙන් වගේම TikTok එකෙන් එහෙම නැත්නම් WhatsApp group වලින් දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම Gaming Ghost එක සෙට් වෙලා හිටියොත් ඔයාලට කලින්ම diamond ready කරගෙන ඔයාලට පුළුවන් මේ event වලට ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම තමයි ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම diamond top up කරගන්න පුළුවන්. Gaming Ghost diamond store එකෙන් ඔයාලට මෙන්න මේ number එක එහෙම නැත්නම් පහලින් number එක දාලා තියෙන්නේ. number එකට ඔයාලා message එකක් දාන්න ඔයාලට විශ්වාසව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් top up කරගන්න පුළුවන්. හරි අපි දැන් යන්නේ අලුත්ම ඉවෙන්ට් එක පැත්තට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලක් රොයල් එකට ආවට පස්සේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා M60 වගේම අපිට ඇවිල්ලා තියෙනවා HiSOT ගන් ස්කින් එක. ඉතින් මෙතන මැද රවුමේ නම් තියෙන හතරම මන් ළඟ තියෙනවා. ඉතින් මේක මේ බල්ලෙක්ගේ හැඩයට ඩිසයින් කරලා තියෙන ෂොට් ගන් එකක්. මේක ළඟදී දීපු ෂොට් ගන් එකක් ආයෙත් රිටර්න් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක නම් ඉතින් හැමෝම දන්නවා රීලෝඩ් ස්පීඩ් එකක් තියෙන rate of fire double තියෙන magazine එකක් රින කරලා තියෙන සුපිරිම ගන් ස්කින් එකක් තමයි මෙන්න මේ ගන් එක. ඒ වගේම තමයි M60 ත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට rate of fire double තියෙනවා. ඒ වගේම තමයි accuracy එකක් තියෙනවා. ඒ වගේම තමයි reload speed එකක් රින කරලා තියෙනවා. ඒ වගේම තමයි grand price එක අපිට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක වෙන්න ඕනේ මේ දෙකේ හරියට මතක නැහැ grand price එක රංග. මේ දෙකකින් එකක් මට මතක විදිහට කෝකද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් තව price ටිකක් මේ මෙතරින් අපිට තව ගන්න එකක් රිටර්න් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි ඉන්ක්යුබේටර් ගන්න ස්කින් හතරම රිටර්න් කරලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ගන්න එක රිටර්න් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ගන්න ස්කින් එකක් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඉතින් අපි ඉස්සල්ලාම පොඩ්ඩක් account එක නම් බොට් කරන්න ඕනේ. මම මේ දාගෙන ඉන්නම් වෙනස් කරගෙන ස්පින් කරමු අපි. More deep fried goodies please. But don't tell me. හරි අපි මෙන්න මේ කැරක්ටර් එක දාගමු. හරි ඔන්න එයා දාගත්තා. ඊට පස්සේ අපි ලක් රෝල් එකට ගිහිල්ලා අපි පොඩ්ඩක් ගෝල් රෝල් එහෙම ස්පින් කරලා හයක් දෙනවා මං කාඩ් ආයෙත් බන්ඩල් එක ආව කියන්නකෝ. අර මට අරකින් එන්න තිබ්බ chance එක තමයි මේකෙන් ආවේ නැත්තේ මට. අපි තුනක් දෙන්න. හරි අපි දැන් පළවෙනි ස්පින් එක දෙමු. මේක අපිට පළවෙනි ස්පින් එකෙන් මාවොත් නොමිනිය ගන්න ස්කින් එකක් ආව කියනවා. මොකද කාඩ් නේ මේ කාඩ් උඩු නිකන් අපිට හම්බුනේ මොනවාගේ නැහැ ජීවිතේට. ඔන්න ඉතින් එකේ ටෝකන් ගොඩක් ආවා. මං හිතන්නේ ටෝකන් නම් ටිකක් ආවා. හරි ඉතින් මෙතන බලා ගන්න පුළුවන් අපිට ස්පින් 11කට ඩයමන්ඩ් 250ක් යනවා. ඉතින් ඒවල හැමෝම දන්නවනේ. හරි මම පොඩි ඩයමන්ඩ් ගානක් ස්පින් කරලා බලන්න අපිට මේ ඉවෙන්ට් එකේ කොහොම වෙයිද කියලා. ලක් එකක් තියෙයිද නැත්නම් මොකක් වෙයිද කියලා. මේ ඔන්න ලක් එක කොහොමද? ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එක all කරලා තියාගන්න. ඔයාලට මේ වගේ අලුත් දේවල් දිග්ගටම බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම තව 250 ස්පින් එකක් දෙනවා. ඉතින් ඩයමන්ඩ් 1000ක් වෙන්න ස්පින් කරලා බලමු අපි. එහෙම නැත්නම් ලක් එකක් ඇත්තේම නෑ. මේක යුනිවර්සල් ටෝකන් හින්දා ගැටලුවක් නෑ. මොකද මේ ඊළඟ ඉවෙන්ට් එකකට අපිට ටෝකන් ටික තියාගන්න පුළුවන්. ලක් එකේ හිලක් වගේ හරියන්නේ නැති වැඩක් තියෙන්නේ. එක ගන්න එකක්. හරි ඉතින් ඔන්න කට්ටියට බලා ගන්න බලන්න මේකට යන ඩයමන්ඩ් ගන්න කොහමද මට එකක් එක්ස්චේන්ජ් කර ගන්න නම් පුළුවන්. නැති සීන් එකක් යන්නේ මේ ගන්න එක නංග. මේක මේ කට්ටිය කියලා නෑ ඔයාලට මේ ඒ කියන්නේ ඩයමන්ඩ් කීයෙන් එයිද කියලා. ඒ කියන්නේ අපිට හරි මෙතන try it now කියලා තියෙනවා මේක මොකද්ද කියලා. අම්මෝ ඒ මොකක්ද ඒ වුනේ? අර ගන්න එක පොඩ්ඩක් ෆයර් කරලා බලන්න පුළුවන් සීන් එකක් එතනින් තියෙන්නේ. මේ හරි මෙතනින් මේ කට්ටිය කියලා නෑ මේ අපිට ලක් එක අනිවාර්යයෙන්ම 200න් එන කතාවක්වත් එහෙම එකක් නම් මේ ඉවෙන්ට් එකේ නම් දාලා නෑ.
හරි කොහොමරි මට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් මම එක්ස්චේන්ජ් කරගන්නවා කොහොමරි ඔන්න මලක ටෝකන් කීපයකුත් තිබ්බා මම මෙන්න මේ හයිසොටිය මට එක හයිසොටිය යෝන ඉතින් එක හයිසොටිය කියන්නේ තව ගන්න ස්කින් ගන්න නම් තියෙනවා ඉතින් ඉවෙන්ට් වලටත් මේ ඩයමන්ඩ් තියාගන්න ඕනේ ඒ වගේම ඉදිරියේදී gift කීපයක් දෙන්නත් හිතාගෙන ඉන්නවා ඒ ටික දෙන්නත් ඕන ඒ හින්දා මේ ගන්න එක දැනට ගන්නවා මොකද මේ ඩයමන්ඩුත් දැන් 10000ක් වගේනේ හම්බෙන්නේ ඒකින් ඔය ලොකු මැච් එකක් ගහන්න ඕන මාසෙම ඉතින් ඒ හින්දා අපි බලමු මොකක් හරි මේ ගන්න එකත් එකන් එක්ස්චේන්ජ් කරගමු මේකේ ඔයාලට ඩැමේජ් ඩබල් බලා ගන්න උඩ රේන්ජ් එකක් තියෙනවා ඇකියුරන්සි එකක් රින කරලා තියෙනවා ඒ වගේ මේ ටික රන් ගන්නව නම් ඔයාලා ගන්න ඕන මෙන්න මේ ගන්න එක හොඳයි මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක හොඳයි ඊට පස්සේ M60ත් රේට් ඔෆ් ෆයර් ඩබල් තියෙන එක ගන්න මොකද ඒක මේ අර චිප් තුන දාලා ගහද්දි සුපිරි තමයි ඉතින් මේ රේට් ඔෆ් ෆයර් ඩබල් මේ රේට් ඔෆ් ෆයර් තියෙන එක ඊට පස්සේ මෙන්න මේ හයිසොටියත් හොඳයි මේ හයිසොටිය හොඳයි මොකද මේක රේට් ඔෆ් ෆයර් එකක් තියෙනවා රේන්ජ් තියෙනවා ඒ හින්දා ඒකත් හොඳයි මේ ඒ ටික ඔයාලා ගන්නව නම් ගන්න මේවා නම් ලොකුවටම ඉතින් සෙට් නෑ මේකත් එච්චරම සෙට් නෑ මේ හයිසොටියත් මේක පොඩ්ඩක් හරි හොඳයි ඩැමේජ් ඩබල් තියෙන හින්දා මේකේ මැගසින් ඩබල් තියෙන හින්දා එච්චරම ලොකුවටම සෙට් නෑ හරි කොහොම හරි මම මෙන්න මේක එක්ස්චේන්ජ් කරගන්නවා මම බැලුවේ මොකක්ද උනේ කියලා එකපාරටම හරි ඔන්න ඒ ගන්න එකත් හරි ඉතින් පොඩි ලැග් එකක් යනවා මං හිතන්නේ ඔන්න එක ගන්න ස්කින් එකක් ගත්තා කොහොම හරි ඩයමන්ඩ් ගියේ මං ගාව ටෝකනුත් තිබ්බේ ඉඳලා පොඩි ගාණක් ගියේ හරි ඉතින් ඔයාලත් ගන්න ස්පින් කරන්න අනිවාර්යෙන්ම ඔයාලටත් ලක් එකත් එක්ක ඉන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට ඉතින් මේ ට්‍රික් එක නම් දාලා තේරුවක් නැහැ මේ ට්‍රික් එකෙන් නම් එන්නේ නැහැ කොහොම හරි ඔයාලා කැමති නම් මේ ට්‍රික් එක නෙමෙයි ඔය account එක බොට් කරලා ඕ මොන හරි ට්‍රික් දාලා බලන්න ඔයාලටත් එන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට ඉතින් වෙපන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ මොකක් හරි ලැග් එකක් යනවා එකපාරම මේ අප්ඩේට් වුණා මං හිතන්නේ අප්ඩේට් වෙලා මොකක් හරි එකක් සීන් එකක් වෙලා තියෙන්නේ හරි හයසොටි ගන්න ස්කින් එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඊට පස්සේ බල්ලා ඒ කියන්නේ බල්ලාගේ හඬයි බල්ලු හැඩයට තියෙන ෂොට් ගන්න එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඔන්න ඉතින් ඒ ටික ඔක්කොම හරි එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු කට්ටියෙන් පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා